කතාවලා තියෙන බං මේ ඉස්කෝලේන් බං මේ ගෙදරින් එළවන හින්දා මං එන්නේ බං. දැන් නෑ තාලා මමත් එහෙම තමයි. උඹ බෙල් එක ගැහුවා. බෙල් එක ගැහුවා නෙමෙයි අකෝ මට අද කතාවකුත් දාලා තියෙන ලොක්කා. මට සුපිරි. මොන සුපිරිද බං මට මේ සිංහලවත් කියව ගන්න බෑ හරියට. අර රස්සී මම්මලා කතාවක් කොහොමද බං මං කියන්නේ? මම යමන කොට රස්සීමට වරෙන් යන්න අර මේ මේන් හෝල් එකේ තියෙන ගුහාවස්සේ රින්ගම් වරෙන් යන්න. මම අවුලක් නෑ. යම. මොන කතාවද බං අපිට? තාවට යමන්කෝ. පිස්සුද බං උඹට? මොන කතාවද බං උඹට පිස්සුද බං? මම කරන්නේ නැහැ බං කතා. විනේන කවුද බං එන්නේ? මියාරකෝ හැංගියා. එයි මං ඉතින් ගහන්නේ. ගහන්නේ අපෝ විනය බාර් සර්කාරයා එන්නේ බං. විනේද එන්නේ විනේද? ඒ බං ඒ විනය ගියා වරෙන් ගියා. වන්දෝන් නැහැ බං වරෙන් යන්න බං. විනය කවුද බං අපි කවුද බං මේකේ බං අපිනේ බං චරිත බං. මම යමම් බං වට හුඩු කියලා තමාසමු කියන්න හැදුවේ. ඇත්තේ කොහෙද උඹලගේ අනිත් එක? ඇයි සර් මේ ඉන්නේ සර් මෝ? ඇත්තද? මේ ඉන්නේ ගොම්බෝන. තොපි මේ ඉස්කෝලේ පරක් වෙලා යන ගමන් නේද මේ? අනේ පරක්කුන් නෑ සර්. අද අපිට ඉස්කෝලේ රැස්වීමනේ සර්. අපිට නාට්‍යයක් දාලා. අපි එක සර් පොඩ්ඩක් පුරුදු වෙන්න ගියා රියසල් පාරක් දාන්න. නැද්ද බං? ඇත්ත සර් අම්මපා. බොරු නෙමෙයි සර් ඇත්ත. අපි කවදාවත් බොරු කරන්නේ නැහැ සර්. ඇත්තද? බලපන් තොපේ හැටි බලපන් සපත්තුක. ෂර්ට් එකට ගලපේ කැප් එක. සර් ඉතින් ගියා අපේ පැත්තට වැස්සනේ සර් ඉතින්. කොහෙද පොළ වැස්සේ? ඉතින් සපත්දේ හොඳටම දෙමුණා සර්. සපත්තු දෙමුණා සපත් දාගෙන ඉන්න ඵලයක් වෙන්න රැස්සියට ඵලයක්. අනේ සර් ගහන්න එපා සර්. අනේ සර් ගහන්න එපා සර් අපි යන්නම් සර්. ඇයි සර්? ඔළුවර දෙනවා සර්. ඇයි? ඇයි මම මොකද කරන්නේ? රැස්සියට යන්නේ නැද්ද? නැගිටලා අනේ ඔළුවර දෙනවා සර්. බේ ඔළුව දෙන්න අපරාධ. අද මීනකට රැස්සියට පල. ඒ අඩුව මට එන අවුල බං. ඇයි බං? ඇයි බං කියන්නේ අර බං දෙනෝදාක ඉස්සර මං චාටර් වුණා වගේ බං. මොකද්ද බං ඒක පිස්සුද බං අපේකටත් ආව බං ඒක. පිරිද කියන්නේ? පිරි කියන්නේ ඒක. ගාවට මරු රැප් කාරයා ඊළඟට රැප් අපේ රැප් අතෝතේ ඉන්නේ මං එනවා. ඔව් මෙතන ඉන්නේ සාදුට දෙන්නම් දීලා දින්නම් සද්දේ බෑ. ඉස්කෝලේ යන එක. ආයෝ. දෙවන්න. තමසේ කන්න. මොකද්ද ඉත රැස්සිවෙදි කිව්ව කතාව? ඉස්කෝලේ මිනිස්සුන්ට කරන්නේ අපිට දෙන්නේ කාටවත් දෙන්නේ මොකද්ද තමසේ කිව්ව කතාව? ඇයි සර්? ඇයි සර්? සභාවෙන් අවසරයි මම මෙතෙන්ට ආවේ රැප් එකක් කියන්න. උඹලා අහනවා නම් අහපල්ලා නැත්තම් නිකන් ඉඳපල්ලා. අවුස්සල ගන්නන් ඇතුලින් නැපිනා. උඹලා දන්නේ විනය බාරගේ කතා. විනය බාරය නම් කොහොමත් අමුතු සත්තා. එනම් කොල්ලා බොස්සා අපි ගියා. නියමයි නේ සර් ඒ රැප් එක. නියමයි උඹලා තාත්තා කරන්නේ. ආයෙක නෙවෙයි. ආව වැඩේත් අමතු වුණා. අද උඹලාගේ පන්ති දෙනවා අලුත් ටීචර් කෙනෙක්. හරිද? උඹලා ටීචර් පෝජෝගයකට ගන්න බෑ. හරියට ඉගෙන ගන්න ඕන. සුරන්දි ටීචර් එන්න. මේ ළමයි අලුත් ටීචර්. හරිද? ටීචර්ත් එක්ක ලස්සන වැඩේ කරන්න ටීචර් කෝච් කරන්න එපා. මම බලා ගන්න. ටීචර් මොකක්ද ප්‍රශ්න අහන්න මට කියන්න. හරි ටීචර් වැඩේ කරන්නේ. ආයිබෝවන් ළමයි. ඔය අද ළමයි නැගිටලා කියන්න බලන්න එක එක්කෙනාගේ නම් ටික. මම පීගේ සනත්.
ටීචර් මම යූකේ සුද්දා. මම වීඩියෝ ටීචර්. අනේ ටීචර් මූ කිරිපාඩයා. කිරිපාඩයද බා? අරේ අම්මා යන්න. අරයා කිරිපාඩයා යන්න. ඔබ දම. මොනවාද ළමයි එන මං අහලවත් නැහැ. හරි හරි ඒව වැඩක් නැහැ. දැන් කියන්නකෝ බලන්න තම තමන්ගේ අනාගත බලාපොරොත්තු මොකද්ද කියලා. මං ආස පයිලට් කෙනෙක් වෙන්න ටීචර්. ටීචර් මම නම් කැමති ළමයි 10 දෙනෙක් විතර තාත්තා කෙනෙක් වෙන්න. ඔබ මම ටීචර් ගරිණේගේ වැඩට යනවා. ඒ ගරිණේ මොකද කරන්නේ? ත්‍රිපයි කියලා ත්‍රිපයි කියලා. ඒදුවා ටුටු ගාලා ලියන්න විතර. අනේ ඵලයන් යන්න. ඔබ දන්නවද කිරිපාඩයා නේද? ඔව් කිරිබලේ. ඔයාලගේ මාන බලාපොරොත්තු වෙන ළමයි තියෙන්නේ. හරි හරි ඒව වැඩක් නැහැ. අද පාඩම් පටන් ගමුකෝ අපි පොත් ගන්නද හැමෝම. දිනේ දාගන්න මුලින්ම. ඕඩි කොහෙද ඉන්නේ? මෙතන ටීවී හරි පුතා නාම මොකද්ද? මම ටීවී යූකේ සුද්දා. හරි පුතා මම දැන් එක එක්කෙනාගේ ප්‍රශ්න අහනවා. මට දැන් ওই පුතා කියන්න බලන්න මුලින්ම හඳට පාතබ්බිය කවුද කියලා. ඊට දන්නවද කවුද ඉස්සලා මාතර පාදේ කියලා? නිල් ආම්ස්ට්‍රෝන් නේද ටීචර්? එලෙලම. මම ඉතින් මම ඕවා රතින් බා. හරි පුතා වෙන කල්පනාවක හිටියට හරියට උත්තරේ කිව්වනේ. හරි මට ওই පුතාම කියන්න බලන්න දෙවණියට හන්දි මත පාතබ්බිය කවුද කියලා. අයියෝ ටීචර් ඉවර මේ නිල් ආම්ස්ට්‍රෝන් අබ්බගාතේ කියලා. ඉතින් දෙවණියට ආදර පාදේ නිල් ආම්ස්ට්‍රෝන් තමයි. ඌ අබ්බගාතේ නෙමෙයි. නැද්ද බා? ඒ මං හරියද ටීචර්? හොඳයි කිව්වම විහිළුවට ගන්න එපා ළමයි. මට මේ පන්ති එපා කරන්න එපා ඔයාලා. හරි අපි දැන් යන් ගණන් පාඩමකට. මට සනත් පුතා නැගිටලා කියන්න බලන්න දෙවලා චක්කරේ. කියපා. චක්කරක් එක චකයි, චක්කරත් දෙක චක චකයි, චක්කරත් තුන චක 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 චකයි, චක්කරත් චක 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 චකයි, චක්කරත් චක 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 අයියෝ ළමයි තමුසලා නම් හරි මෝඩයි අප්පා. හරි ඔයාලා මම ඉගෙනමු. එක්ක තමුසෝනේ දැන් තමුසේ තියලා ගන්න මුන් ඔක්කොම එකයි. ඒ බං මට චූබරයි බං ඉන්න බෑ බං මොකක් හරි එකක් කරහන්කෝ මිස් යන්න දෙයක් දන්නේ නෑ බං අර බෝඩ් එකේ ලියනවා ඉවර යන්න ඉක්මනට මොකක් හරි කරපන් බං ඉන්න බෑ අයියෝ බං උඹට බං සීනිද බං හැමදාම චූ යනවානේ බං ඉස්කෝලේ ආවම එක පීරියඩ් එක ගන්න චූ යනවානේ බං මොකද්ද බං ඔබ බං චෙක් කරගනින්න බං උඹට චූ කරන්න නෙවන්නේ දැන් හැබැයි ඉඳහන් හොඳ වැඩක් තියෙනවා ඔය කරන්න ගාන අතු ඔය පුත ගෑරා මොකක්ද බං කරන්නේ? ඕකට දූ කරන්න බෑ මට. මොකක්ද බං පුරන්න යන්නේ? ඊ කවිසබුත බං ටිකා. අයියෝ. ඉවරයිද? උනාද බං කරන්නේ? සේ. ඔබ තමයි බං දූ කරන්නේ ගහන්නකෝ. ටීචර් මොකද දූ ගියා? අයියෝ ළමයි ඉක්මනට එන්න යන්න. යාවන්තු ඉල්ලරුඩ. අරේ මම යන්නේ දුවිලා. ඔබ දන්නේ නැහැ නේ බං. excuse me teacher. අම්මේ ඔය ළමයි ඉංග්‍රීසි දන්නවා වගේ නේ. එන්න වෙන්න කරලා ඉඳ ගන්නකෝ. අපි නේද ඉංග්‍රීසි පාඩමක් කරමු නේද? හරි කවුරු හරි නැගිටලා කියන්න බෑ ඉංග්‍රීසි කතාවක්. Begini, begini. Ini sama English nak kodak kan, ada help me, medicine, fire, free fire, PUBG, fire, එන මිඩා. මට නම් ඇති වෙලා තියෙන්නේ
කියමු. සින්දුවක්. මොකක්ද කියන්නේ? රාජමාලිග ගම. රාජමාලියේ පරවියා වගේ ජීවිතේ මගේ මම ගෙවනවා ඔය ඉපදුනාට පස්සේ තාම මම නඩවලයි ඇඬුවත් මම කිසිම දිනක කඳුළු වෙන්නේ රාජමාලිගේ පරවියා වගේ මම පිළිගන්න කැමති කරනවා නේ. මම යනවා යන්න. අපි බය වෙන්නේ. පද බම් මේ ප්‍රින්සිපල් නෑ බං. ඉතින් නැත්තම් හවුදින්. ඒ අද කවුද බං ඒතකොට ඉන්නේ? ප්‍රින්සිපල් කියන්නේ බං කලාපේ හරිද? ඌනේ ඊළඟට කවුද විනය ඉන්නේ විනය ඉස්කෝලේ බලන්න. විනය බං. ඔයා විනයද? Music. සුළඟේලෙලේනා මලසේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවාද නැත වෙන අයෙහි ඇත කාලය මැව් වෙනසක අරුමේ සුළඟේලෙලේනා මලසේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවාද නැත වෙන අයෙහි ඇත කාලය මැව් වෙනසක අරුමේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැමදෙන එක පන්තියේ විලසේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැමදෙන එක පන්තියේ විලසේ අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි